ඩෑන් ප්‍රේසාද්ද මැරුවා. ඒක කතුරුකාරක වාක්‍යයක්ද කර්මකාරක වාක්‍යයක්ද? ඩෑන්ගේ කර්මය තමයි. හැබැයි ඇත්තට මේක කර්මකාරක වාක්‍යයක්. ඩෑන් ප්‍රේසාද්ද මැරුවා කිව්වහම ඒකේ කතුරු කෙනෙක් නැහැ. ක්‍රියාව කරේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඒතර ඒක කර්මකාරක වාක්‍යයක්. කොහොමද ඒක ලියන්නේ? ඩෑන් ප්‍රේසාද්ද මැරුවා. ඩෑන් ප්‍රේසාද් අතීත කාල නිසා අපි was ගන්නවා. මැරුවා kill කියන ක්‍රියාපදේ past participle එක killed. ඩෑන් ප්‍රේසාද් was killed. ඩෑන් ප්‍රේසාද් මැරුවා. එතකොට අපි මරපු කෙනා හරියටම දන්නවා නම් අපිට පුළුවන් ඩෑන් ප්‍රේසාද් was killed by Ajit. ඩෑන් ප්‍රේසාද් was killed by Venura. ඩෑන් ප්‍රේසාද් was killed by Anil. ඩෑන් ප්‍රේසාද් was killed by Shamal. අපි හරියටම කෙනා දන්නේ නැත්නම් අපිට පුළුවන් ඩෑන් ප්‍රේසාද් was killed by someone. ඩෑන් ප්‍රේසාද් was killed by some person. එතකොට ඩෑන් ප්‍රේසාද් was killed. ඩෑන් ප්‍රේසාද් මැරුවා. අපි ඔකේ ප්‍රශ්නාර්ථය හදුවොත් වදන වාක්‍යයේ ප්‍රශ්නාර්ථය හදන්නේ ක්‍රියාපදයෙන් වලට අරගෙන. එහෙනම් ඩෑන් ප්‍රේසාද් was killed. අපි was වලට ගමු. was ඩෑන් ප්‍රේසාද් killed. ඩෑන් ප්‍රේසාද් මැරුවද? was ඩෑන් ප්‍රේසාද් killed. ඩෑන් ප්‍රේසාද් මැරුවද? ඩෑන් ප්‍රේසාද් මැරුවේ කවුද? අපි කවුද කියන්නේ who දානවා. එහෙනම් who was ඩෑන් ප්‍රේසාද් killed? ඩෑන් ප්‍රේසාද් මැරුවේ කවුද? Where was ඩෑන් ප්‍රේසාද් killed? ඩෑන් ප්‍රේසාද් මැරුවේ කොහෙද? When was ඩෑන් ප්‍රේසාද් killed? ඩෑන් ප්‍රේසාද් මැරුවේ කවදද? When was ඩෑන් ප්‍රේසාද් killed? ඩෑන් ප්‍රේසාද් මැරුවේ කීයටද? With whom ඩෑන් ප්‍රේසාද් was killed? With whom? කාත් එක්කද? කාත් සමගද ඩෑන් ප්‍රේසාද් මැරුවේ? තව කීප දෙනෙක් එක්කද? With what was ඩෑන් ප්‍රේසාද් killed? මොකකින්ද ඩෑන් ප්‍රේසාද් මැරුවේ? එමනම් was ඩෑන් ප්‍රේසාද් killed. ඩෑන් ප්‍රේසාද් මැරුවද? අපිට මැරුවේ කවුද? කොහෙද? කීයටද? ඒ ඕන දෙයක් W choice පාවිච්චි කරලා කියන්න පුළුවන්.